සත්ව ලෝකය කියන්නේ ඉතාමත් අපූර්ව තැනක්. එයිනුත් කටුස්සන් වැනි උරගයන්ගේ ලෝකය ඉතාමත් විවිධාකාරී අපූර්ව තැනක්. අද මම මෙම වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සර්පයෙක් වගේ බඩගායන කටුස්සෙක්, මකුරෙකු වගේ පියාඹන කටුස්සෙක් සහ තර්ජනයක් දැනුණු විට කබැල්ලෑවෙක් වගේ වකුටු වී බෝලයක් වන සෝබාදාමේ වඩාත් අසාමාන්‍ය උරගයන් 3 දෙනෙක් ගැනයි අද අපි කතා කරන්නේ. දකුණු අප්‍රිකාවේ කාන්තාරවලට ආවේනික කුඩා නමුත් දැඩි ලෙස සන්නද්ධ උරගයෙකු වන ආමිඩිලෝ කටුස්සා ගැනයි මුලින්ම අපි කතා කරන්නේ. ඕරෝබෝරස් කැටාෆ්‍රාක්ටස් ලෙස විද්‍යාත්මක නාමෙන් හඳුන්වන මෙම කටුස්සා සෙන්ටිමීටර් 7 සිට 9ක් දක්වා වර්ධනය වෙන මෙම කටුස්සා කුඩා වුණත් ශරීරය ඝන අස්ථි කොරුපොතු වලින් වැසී ඇති නිසා ඇවිදින කුඩා යුද්ධ ටැංකියක් ලෙස පෙනේ. මෙම කොරපොතු ඔස්ටියෝඩර්ම් ලෙස හැඳින්වෙන අතර එය ස්වභාවික සංහායක් ලෙස ක්‍රියාත්මක වේ. විලෝපිකයන්ගෙන් සහ කටුක කාන්තාර සත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔහුට මෙම කොරපොතු බෙහෙවින් උපකාර කරයි. තවද මෙම කටුස්සා කබැල්ලෑවන් මෙන් තර්ජනයක් එල්ලෝ විට තද බෝලයක් බවට පත්වේ. ඔහුගේ විශේෂත්වය වන්නේ බෝලයක් වෙනවා සමගම තම වලිගය සපා කෑමෙන් ප්‍රහාරකයෙන් පලවා හැරීම සඳහා තියුණු කටු වලල්ලක් සාදා ගනී. මෙම ඉරියව්ව කුරුල්ලන්, සර්පයන් හෝ කුඩා ශීරපායන් වැනි විලෝපිකයන්ට මෙම සත්වයා ගිල දැමීමට හෝ දෂ්ට කිරීමට ඉතාමත් අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වේ. මෙම තියුණු දැඩි කොරපොතු කෙරටින් වැනි දෙයකින් සෑදී ඇති අතර එය මිනිස් නියපු සෑදෙන එකම ප්‍රෝටීනය නමුත් බොහෝ ඝනකම් හා දැඩි වේ. දහවල් කාලයේ තාපයෙන් හා විලෝපිකයන්ගෙන් බේරීමට කටුස්සා කුහරවල සහ පාෂාණ යට සැඟවී සිටි. මෙම ස්වභාවික නවාතැන් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට සහ ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. මෙම සත්වයාගේ ආහාර සම්බන්ධයෙන් ගත් කල මෙම කටුස්සා කෘමිනාශකයකි. ඔවුන්ගේ ආහාර වේලෙහි බොහෝ විට කුඩා අපෘෂ්ඨ වංශයෙන් සමන්විත වේ. විශේෂයෙන් මෙම පරිසරයේ දක්න ලැබෙන වේය. මොවුන් දඩයම් කිරීමට බොහෝ දුර ගමන් නොකරයි. සාමාන්‍යයෙන් ඔවුන් ඉන්නා තැනින් සැඟවී සිට පහර දේ. හුදකලා වීමට නැඹුරු වන බොහෝ උරගයන් මෙන් නොවේ. ආමිඩිලෝ කටුස්සා පුදුම සාගත ලෙස සමාජශීලී කටුස්සෙකු වේ. මොවුන්ගේ ජනපදවල බොහෝ විට සමාජිකයන් 60 දෙනෙක් පමණ සිටී. ඔවුන් ජනපදය ආරක්ෂා කිරීමට නවාතැන් සහ ජලය බෙදාගෙන ජීවත් වේ. ඊටත් වැඩි ආකර්ෂණ දෙයක් තමයි ගැහැණු සතුන් තරුණ වීයේ පසුවන විට කුඩා පැටවුන් බිහි කරන අතර සාමාන්‍යයෙන් වරකට එකක් හෝ දෙකක් පමණ බිහි කරයි. ඔවුන් අනෙකුත් කටුස්සන් මෙන් නොව තම පැටවුන් බිහි කළ පසු පැටවුන් සමග ටික වේලාවක් රැඳී සිටී. ඉතින් මෙම සමාජ ව්‍යුහය මෙම තරුණ පැටවුන් ආරක්ෂා කර ගැනීමට බොහෝ උපකාරී වී ඇත. නමුත් මෙම අද්විතීය ජීවන රටාවට සහ මෙම සතුන්ගේ ප්‍රජාවට අද වන විට මිනිසුන් අපගෙන් බොහෝ තර්ජනයක් ලක් වී ඇත. වසර ගණනාවක් තිස්සේ ආමිඩිලෝ කටුස්සන් ජාත්‍යන්තර සුළුද සතුන් වෙළඳාම හේතුවෙන් අද වන විට ඔවුන්ගේ ජීවිත තර්ජන ලක් වී ඇත. ඉතින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමයි. ඉතින් මෙම කටුස්සා අපට උගන්වන ලොකුම පාඩම වන්නේ ශක්තිය හෝ වේගය පමණක් ජීවිතය බේරා ගැනීමට උපකාරී නොවන බවයි. සමහර විට උපාය සහ තමන්ගේ ප්‍රජාව එයට උපකාරී වේ. දැන් අපි කතා කරන්නේ සෝබාදහමේ වඩාත් ඇදහි නොහැකි අනුවර්තනයක් පෙන්වන ආග්නේයදිග ආසියාවේ වනාන්තරයට ආවේනික වූ ඩ්‍රැකෝ කටුස්සා ගැනයි. මෙම කටුස්සන් ගස් මුදුන් වලට නැගීමට ප්‍රවීණයන් වේ. සාමාන්‍යයෙන් අඩි 30ක් දක්වා ඉහළට නැග අනෙත් ගසට තම ඉලයට මතින් දිගුවන පියාපත් භාවිතා කරමින්
පියාඹා යයි. දැනට මෙම ඩ්‍රැකෝ කටුස්සන් විශේෂ 40කට වඩා ජීවත් වන අතර අග්නිදිග ආසියාවේ නිවර්තන වනාන්තර පුරා පිලිපීනය සහ ඉන්දුනීසියාව සිට දකුණු ඉන්දියාව දක්වා මෙම වර්ගය ප්‍රචලිත වී ඇත. මෙම කුඩා කටුස්සන් සාමාන්‍යයෙන් අඟල් 8 සිට 10ක් දක්වා දිගු වන අතර ඔවුන් සැඟවී සිටීමට අති විශේෂඥයන් වේ. සාමාන්‍යයෙන් මොවුන්ට තර්ජනයක් දැනුණු විට ගසේ පොත්තට සමානව දුඹුරු අලු වර්ණයකට මොවුන්ගේ සම වර්ණ ගැන්වේ. මොවුන්ගේ සැබෑම වෙනස වන්නේ ඔවුන්ගේ දිගටි ඉල ඇට වලින් සවිකර ඇති පියාපත් වැනි පටල යුගලයක් තිබීමයි. මෙම ව්‍යුහය සාමාන්‍යයෙන් පැටිජියම් ලෙස හඳුන්වන අතර ඒ ජීවමාන කඩදාසි ගුවන් යානයක් මෙන් වාතය හරහා ලිස්සා යාමට ඉඩ සලසයි. මෙම සතුන් බිම ස්පර්ශ කරන්නේ කලාතුරකිනි. බොහෝ ඩ්‍රැගෝ කටුස්සන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙන් පාහේ වනාන්තර වියනෙහි ගත කරන අතර ආහාර සහකරුවන් සහ ආරක්ෂිත භූමිය සොයමින් ගසෙන් ගසට පැන යයි. මොවුන් ගසෙන් ගසට පනින විට මොවුන්ගේ වලිගය සුක්කානමක් ලෙස භාවිතා කරයි. මෙම අපූර්ව හැකියාව ඩ්‍රැගෝ කටුස්සන්ට විශාල වාසයක් ලබා දෙන අතර ඔවුන්ට විලෝපිකයන්ගෙන් බේරීමට සහ ගොදුරු අල්ලා ගැනීමට මෙය මහඟු උපකාරයක් කරයි. මෙම සතුන්ගේ ආහාර වේල බොහෝ විට කෘමීන් සහ කොහොඹුවන් වේයන්ගෙන් සැයිදී ඇති අතර ඔවුන් අකුණු වේගයකින් සැඟවී සිට පහර දෙන දක්ෂ විලෝපිකයෙක් වේ. මොවුන්ගේ සංසර්ග සමයේදී මෙම කටුස්සන් තම ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රතිවාදීන්ට අනතුරු ඇඟවීමට තම උගුර යට තිබෙන ඩවුලප් ලෙස හඳුන්වන වර්ණවත් පියනක් දිගු කරයි. මෙම ආකර්ශනීය සංදර්ශනයෙන් පසු තමන්ගේ සහකාරය ඔවුන් සොයා ගනී. සිත් ගන්නා කරුණ නම් ඔවුන් ගස්වල ජීවත් වන අතරතුර ගැහැණු සතුන් මෘදු පසෙහි බිත්තර දැමීමට වනාන්තර ගොඩබිමට පාතබයි. එය ඩ්‍රැගෝ කටුස්සන්ගෙන් කැමැත්තෙන්ම බිම ස්පර්ශ කරන දුර්ලභ අවස්ථාවකින් එකෙක් වේ. එය ඔවුන්ගේ ජීවන චක්‍රයේ භයානකම කොටසක් වේ. අද වන විට දැව කැපීම් සහ කෘෂිකාර්මාන්තය හේතුවෙන් මොවුන්ගේ පරිසර පද්ධතිය දැඩි ලෙස තර්ජන ලක් වී ඇත. දැන් අපි කතා කරන්නේ වනාන්තරයේ සර්පයෙක් ලෙස ගමන් කරන කකුල් නැති කටුස්සා ගැන. බැලූ බැල්මටම ඔබට සර්පයෙක් ලෙස පෙනෙන නමුත් සමීපව නිරීක්ෂණය කරොත් ඇත්ත වශයෙන්ම කකුල් නැති කටුස්සකි. වසර ගණනාවක් පුරා ලෝපුරා විවිධ කටුසු විශේෂ ස්වාධීන පරිණාම වූ අතර ඔවුන්ගේ සමහර විශේෂවලට කකුල් අහිමි වී ඇත. මෙය අභිසාරී පරිණාමය ලෙස හැඳින්වන අතර මෙම ලක්ෂණය සමාන පරිසරයෙහි ජීවත්වීමට සමාන ලක්ෂණ වර්ධනය කරයි. සර්පයෙන් මෙන් නොව කකුල් නැති කටුස්සන් දිගු වලිගය අඩු නම්‍යශීලී හකු සහ කෙටි ශරීර ඇත. සර්පයෙන් සියල්ලම එකිනෙකාට සමීප සම්බන්ධ වුවද කකුල් නැති කටුස්සන් විවිධ කටුසු පවුල් කිහිපයකින් පැමිණේ. ඔස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව සහ උතුරු ඇමරිකාවේ සමහර ප්‍රදේශවල පවා ඔබට කකුල් නැති කටුස්සන් සොයාගත හැක. ඔවුන් බිම් ජීවිතයට අනුවර්තනය වී ඇති අතර එහිදී ලිස්සා යාම ඔවුන්ට විලෝපිකයන්ගෙන් තැඟවී සිටීමට සහ ගුදුරු දඩයම් කර ගැනීමට උපකාරී වී ඇත. මොවුන් අනෙත් කටුස්සන්ට මෙන් චලනය කළ හැකි ඇසිපිය ඇත. ඒ වගේම හිසෙහි දෙපැත්තේ කුඩා කන් සිදුරු ඇත. සර්පයින් මෙන් නොව ඔවුන්ට නම්‍යශීලී හකු නොමැති බැවින් ඔවුන් කුඩා කෘමීන් සහ ඔවුන්ට සපන්න පුළුවන් සතුන් පමණක් ආහාරයට ගනී. සමහර කකුල් නැති කටුස්සන්ට ඔවුන්ගේ හිස හෝ වලිගය අසල කුඩා සැඟවුණු අත්පා අවශේෂ පවා ඇත. මෙම සතුන්ගෙන් ප්‍රධාන විශේෂ කිහිපයක් පමණක් මම දැන් සඳහන් කරන්න. එයින් පළමු විශේෂය වන්නේ ඔස්ට්‍රේලියාවට ආවේනික බර්ටන්ගේ කකුල් නැති කටුස්සා, උතුරු ඇමරිකාවේ සිටින විශේෂයෙන් ගිනිකොන දිග ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන වීදුරු කටුස්සන්, යුරෝපයේ බහුලව දක්නට ලැබෙන මන්දගාමී පණුව,
ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ දක්න ලැබෙන වියලි පඩිපෙළ සහ පදුරු කලාපවල ජීවත් වෙන කකුල් නැති කටුස්සා. බොහෝ විට මෙම කටුස්සන් හුදකලාව ජීවත් වන අතර සංසර්ග සමයේදී පමණක් එකට ජීවත් වන ඉතාමත් ලැජ්ජාශීලී සතෙකු වේ. මොවුන්ගේ ආහාර වේලට කෘමීන්, මකුළුවන්, ඒ වගේම කුඩා ආත්‍රපෝඩාවෙන් සහ ගුළු බෙල්ලන්ද ඇතුළත් වේ. සමහර අවස්ථාවලදී මීයන් වැනි කුඩා පෘෂ්ඨවංශීන්ද අනුභව කරයි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ විට සවස් කාලයේ ක්‍රියාශීලී වන අතර සමහර සතුන් දවල් කාලයේ ක්‍රියාශීලී වේ. මොවුන්ගේ තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ට තර්ජනයක් දැනුණු විට ඔවුන්ගේ වලිගය කඩා විලෝපිකයන්ගේ අවධානය වෙනස් කිරීමට හැකියාවක් ඇත. ඒ වගේම ඔවුන්ට විශිෂ්ට ලෙස වලවල් හැරීමට හැකියාවක් ඇත. මොවුන්ගේ විශේෂ දැනට ලොව පුරා 200කට වැඩි ප්‍රමාණයක් සොයාගත ඇති අතර අද වන විට මෙම විශේෂද අනුබුස් සතුන් මෙන් මිනිසුන් නිසා තර්ජන ලක් වී ඇත. වාසස්ථාන විනාශය, පලිබෝධනාශක භාවිතය, ඒ වගේම ආක්‍රමණශීලී පහරදීම හේතුවෙන් මෙම සතුන් අද වන විට දැඩි තර්ජන ලක් වී ඇත. ඉතින් මෙම සෑම ජීවියෙක්ම කොතරම් කුඩා වුවත් තම පරිසර පද්ධතිය තුළ ඉතාමත් වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඉතින් මෙම සෑම සතෙකුම රැක ගැනීම මිනිසුන් වන අපගේ යුතුකමයි.